हमा देश हमा युक्तिय सोयलायයි නරකටනේ ඉඩ කවදාවත් යාළුවෝ අපි යාළුවෝ පුංචි වීරයෝ සූරයෝ අපි සූරයෝ හොඳම යාළුවෝ අපි එතිදා කවදාවයි ඉඩ නරකට යුක්තිය ජය ගන්න හොරමැරකම් ජාවාරම්ම කවදාවත් යාළුවෝ අපි යාළුවෝ පුංචි වීරයෝ සූරයෝ අපි සූරයෝ හොඳම යාළුවෝ මේ කොහොමද අධ්‍යයනය නැහැ පිස්සු දානක් සතියක් විතරනේ ෂා එහෙනම් නියමයි මේ එතන කෝ කියනවද කියවන්ට ට්‍රිප් එකක් ගිහලා ඒක උදේම එනවා කිව්වා කටේ කාලෙකින් හම්බුණා නේද තේ එකක් නම් හැදුවා හැබැයි මොන්න තමයි දෙන්නත් හරි එහෙනම් කරන්නේ තේ කොහොමද තිබ්බේ අපි කඩේට ගිහින් උන්ද නිකන් ඔය තේ වොන්න බෑනේ කාලෙකින් ඇවිල්ලා යන්න ඒක ඇල්ලෙද්ද නැනේ අනේ මොකක්ද හැමෝම ඇන්ටි වේපස් තියනවාද? ඔව් තියෙනවා. අර ලොකු එක දෙන්න. හා පුතේ ගන්නවට යන්න. කියන්න? මගේ දෙකේ හතෙන් දෙන්න. මාරු නැද්ද? මේක පුතේ ඔර සල්ලියන්නේ. මොනසල්ලිය? ඔව්. කවුද මේ දුන්නේ? තාත්තා. අන්න මෙලන්ට හොර සල්ලි තියෙන හැටි ඉන්න බලාගෙන සල්ලි ගන්න. මට කවුරු දීලා දාන්න. ලන්ච් එක දෙන්න බා. ඔව් ඇෂලා. මේක හොරසල්ලියක් තමයි. වෙන විදියක් නෑ සාවින්දි. මේක අපේ තාත්තට ඕනේ කොහොමද? අපි බලමු. ඇන්ටි ගිහින් එන්න. තාත්තා දුන්න සල්ලි හොරසල්ලියක් නෙමෙයි. එහෙම වෙන්න විදියක් නෑ තමයි. මේක දැනගන්න ඕනේ. අපි යංග ඉස්සෙල්ලා ගෙදර යමු ගෙදර. අක්කේ තාත්තතු අය මට තාත්තා කවුද යනවා කියලා කිව්වේ? මම ටැබ් එක ගන්න. අයිය මොකද මේ හදිස්සිය අපි තාත්තට ෆෝන් එකක්. හෙලෝ තාත්තේ කොහෙද ඉන්නේ? ටවුන් එකට පොඩ්ඩක් ආවද? මේ
සල්ලි කොහෙන්ද හම්බුනේ? ඒක වතුර කඩෙන් හම්බුනේ. වතුර කඩේ? ඔව් පුතේ අයියේ. නෑ නිකන්. ආයෙත් කියන්න. බුදුසාර නෑ. අයි බුදුසාර. වතුර කඩේ. ඒසල වතුර වලේ ළඟ තියෙන්නේ. හරි. එහෙනම් අපි වතුර කඩේ ඉන්න එක්කන හම්බ වෙමු. අක්කේ අපි වතුර කඩේ ගාවට ගිහින් එන්න. මේ තේ ඒ පුතා මාමේ අපි ආයෙ පොඩි කාරණයක් දැනගන්න. ඒ පුතා මොකද ගැන මාමේ මාමට මතකයක් තියනවද මේ කඩේට එන අයගෙන් සාමාන්‍යයෙන් අලුත් සල්ලි වගේ මාමට දීලා වතුර අරන් යන කෙනෙක්. ඒ පුතා මොකද ප්‍රශ්නයක් මොකක්ද ඔව් මම මේ හොරස නෑ මම මාමට කාරණේ පස්සේ කියන්නම්කෝ. එහෙම කෙනෙක් ගැන මතකයක් තියනද මාමේ? එහෙම කෙනෙක් එහෙම එඩගෙනට ඉන්නවා පුතා 10 15 අලුත් කරලා දෙනවා විතරම කෙනෙක් එඩගෙනේ මම ගොඩ ගන්න කෙනෙක් කියලා. එයානම් ගේන්නේ අලුත් කරලා තමයි. හරි. මාමේ සාමාන්‍යයෙන් ගියා වතුර ගෙනින්න ඉන්නේ මොන වගේ වෙලාවටද? එයා පුතා එන්නේ හවස් වෙලා හදිස්සියේ එන්නේ. පහෙන් පස්සේ තමයි එන්නේ. මාර 6 විතර විද්‍ය වගේ එනවා. හරි මාමේ හරි. දැන් වෙලා පහයි. අපි මේ මිනිස්සු එනවාද කියලා බලන්න යන්න. ඔව් අපි ටිකක් ඉඳලා බලලා යමු. ඔව් තේකක් බොන්න නෑ. අනේ මේ මාමේ අපිට තව එක උදව්වක් කරන්න පුළුවන්. ඒ මොකද්ද පුතා? මාමේ අපි ඒ කවුද කියලා පොඩ්ඩක් ඉස්සරහට වෙලා බලන්න ඉන්න කමක් නැද්ද? ප්‍රශ්නයක් නෑ පුතා. එහෙනම් එයාට නොදැනෙන්න පොඩ්ඩක් එහාටලා බලන්න ඉන්න. මාමේ ඒ මාව දුන්න සල්ලිය පොඩ්ඩක් දෙන්න පුළුවන්ද? දැන් මාමේ මේ දවස්වල හොරසල්ලි ජාවාරමක් යනවා. අපි ඒක ගැන පොඩි පරීක්ෂණයක් කරන්න තමයි මේක අරන් යන්නේ. අපි මාවට මේ පස්සේ අනිවාර්යෙන්ම ගෙනත් දෙන්න. පුතා ප්‍රශ්නයක් නෑ කරන්නේ. අපි මේක ගැන හොයන්න ඕනේ. ඔන්න යන අපි තවත් එක්කයක් කරන්න පොටක් පෑදමු. යේ! ඉතින් වැස්සක් කවුද? අක්කා දැන් කඩේ ගාවට. මනුස්සයා කොහෙද ගියේ දැනගන්න ඕනේ. ඒක තමයි මාත් මේ කල්පනා කරන්නේ. අපි
මේ මනුස්සයා පිට වතුර කඩේට එනකන් ඉඳලා කලබල වුණා. ඒකත් හොඳයි. ඒත් පිට වැඩ ගන්න ඉන්න එපා. ඒක ඇත්ත. ඒකට හෙට වෙනකන් ඉන්න බෑ. අපි අද වැඩේට බහින්න ඕනේ. මේ දැන් නම් අර තේක බොන්නත් බැරුව ඇතිනේ. අයියෝ. ඔව් දැන් නම් ඉතින් ඒ දෙයක වන්න බැරි එක කවුරු අපි කලින් දෙකක් දීලා යන්කෝ. නන්දේ අපිට ප්ලේන් ටී හතරක් දාන්න. නන්දේ වඩේ හතරකුත් දෙන්න. දැන් ඉතින් බඩගින්නට ඕම් ගැන අබන්නකෝ. අනේ දෙක රසයි යා. මේ පාර ගියා කියන්නේ අපි දේව අල්ල ගන්න කෙච්චර අමාරු වෙන කන්න. මොකද මේ පාර ගිහින් ගල් දෙක තුන. මේක තියා. ආන් අරලා එනවා. මොකද උනේ? මේ මිනිස්සු ගෙදර හොයාගත්තද? ගියේ දැන් නම් හොයාගත්තේ නැහැ. හැබැයි ගියේ පාර නම් හොයාගත්තා. ඒ පාරේ ඉතින් ගෙවල් නේ අපිට වාගන්න අමාරු ගන්න. අපි ගෙමන්ට තාවට පස්සේ වැඩේට බහිමු. කේසල කියන එක තමයි ති. දැන් නම දෙවර යන්නේ. ඔයාලා ආපු ගමන් වස්යක් ගන්න නැතනේ. නැත්නම් කියලා දාන. අපි දැන් අර මිනිස්සු ඉන්න තැන යනවා. අපිට තියෙන්නේ හෙට උදේම කියමත්තත් එක්ක වැඩේ යන්න. කියමත්තේ දෙයිද? ඒක දෙනවා කි? ආරම්භි. ඕ සීතල. පුතෝරේ කතායි කරන්නේ නැද්ද අප්පා? මොනවා ගැන දැනව නිදාගන්න. ඒක දුන්න මර වැඩේ යන්නත් තියෙනවා. ඔව් දැන් අපි ඉඳලා. කොහොමද නැතු? මොනවා මදිනේ ඕන කිව්වේ? කවුද මේ? මේ කේමත් එනවා. කේමන්ත ඊට දෙන්නා කිව්වේ. ඇයි ඉතින් රෑ ආවේ? හවස් වෙද්දි මේ පාර බස් වලදී ටිකක්. උදේ එන්න බෑ. ගෙදර ගියාම ආයෙත් පාන්දර හැරෙන්න බෑ. ඒ හින්දා මම මෙතනින් දැස්සා. ඉතින් හන්දින්ද මෙතෙන් ආවේ මොකද? හන්දියේ වෑන් එකක් හම්බුණා. ඒ මාමලා මෙතනට ගෙනලා හරි හරි අපි ඉස්සර ගෑයට තරගන්න එන්න යන්න. මේ ඔයාලට ගැන ලොකු විස්තරයක් තියෙනවා. පොඩක් එන්නකෝ සේරන්ට කන්නේ. අම්මට කෝල් එකක් ගන්න. මොනවද මේ? ඔයෝ වෑන් එක දීප බෑග් එකත් එක්ක මගේ බෑග් එක මාරු වෙලානේ. ෆෝන් එක තිබ්බාද වත්තලා නෑ. අයියෝ මගේ ෆෝන් එක. හරි. ෆෝන් එකට පස්සේ මම ඉස්සර ගෙදරට කෝල් එකක් කරගෙන අපේ ෆෝන් එක.
මගේ ෆෝන් එකේ නැත්තේ. වෙන ලියුණා. කොහෙද නම? මේක සාමාන්‍ය ලියවන්න නෙමෙයි. මෙන්න පණිවිඩය. අච්චු ගැසීමට අවශ්‍ය සියලුම වඩු මෙහි ඇත. අද රෑ 8ට පෙර යාඩ් එකට යවන්න. විශේෂ ඒකේ කඩදාසි 10 25 රතු සහ නිල් සාය. ඔයාලා ෆෝන් එක වගේ වෙනම ඉස්සර මේ ලියුමක් පෙරගත්තද? දැන් අපි නිදියගෙන හෙට උදේම මොකද කරන්න පුළුවන් කියලා බලමු. හරි. සෙරට කරින් ගෙදරට කෝල් එකක් කරන් ඉන්න. ඒක මේක තමයි සීතලයි නේද? මේකත් සිල්වරේ වගේ තමයි. මම ලැහැත්ති අයින කොසාවෙන්දි. දැන් එනවා ඇති. දැන් අපි යනවා කියලා මොකේද යන්නේ? දෙයද? තව සයිකලයක් නැද්ද? අත්තගේ බයිසිකලේ නම් තිබ්බා. එහා ගෙදර නංගිනොත් සයිකලේ ඉඳ ගන්න බැරි වෙන කන්න. යවුකෝ. යව්. නංගි. නංගි. මේ සයිකලේ පොඩ්ඩක් ගිහලා යන්න පුළුවන් වේද? නංගි නම් තාම නිදි පුතේ බයිස්කෝලේ අරන් යන්න. එලා බුදු සරණයි කියලා අපි වැඩ පටන් ගියා. අරපායට තමයි අපි යන්න ඕනේ.
දැන් නම් වදින මාසෙ. ඒසර මම ඕඩුවක් කරන්නේ නැහැ. ඒක තමයි මාත්මේ බැලුවේ. මේ පාරේ තියෙන තව ගෙවල් දෙකයි. ඔච්චර දුර ආපු එකේ එදත් බලමුනේ. බලමු. අන්නර වයිකේ. එහෙනම් මේකයි ගෙදර. හරි අපි මේ ගේත් ආවද? ඒක කොහොමද ගිය ඇතුළට යන්නේ? හරි මට ආව අයිඩියා එක. අපි මොනවා හරි ළමා සේවය දෙකින් ආධාර එකතු කරගන්න විදියට ගෙදර ඇතුළට. මේ උදේ පොන්දරේ. මොකද කමන්න? මොනවද කරන්න දෙයක් නෑ. හරි අපි ඇෂල් කියන දේ කරමු. කවුද මේ පුතාලා? මාමේ අපි මේ ළමා සමාජයේ පුතාලා මේ කිට්ටුවද? ඔව් මාමා මේ ළඟ. හරි දැන් මොකද කරන්න ඕනේ? මාමා අපි මේ අවුරුද්ද උත්සවයක් මේ සංවිධානය කරන්න තමයි මේ හිතාගෙන ඉන්නේ. අපි මම්මගෙන් මේ ආධාරයක් ඉල්ලගන්න තමයි පොඩ්ඩක් ඉන්න. ස්තුතියි මාමා. බලමු අපේ සැකේ හරියටම හරිද කියලා. අපි හිතුවා හරි. ඇයි පුතා? මාමේ මාමට කොහින්ද මේ සල්ලි හම්බුනේ? ඇයි පුතා එහෙම ඇහුවේ? මාමේ බොරු කියන්න හදන්න එපා. අපි මාමා ගැන හොඳට නිරීක්ෂණය කරලා ඉන්නේ. මාමා ගනුදෙනු කරපු හැම සල්ලියක්ම වගේ හොර සල්ලි. ඔව් මාමේ අපි ගාව සාක්ෂි උනක් තියෙනවා. මොනවද සාක්ෂි? දැන් ළමයි කියන්නේ හොරසල්ලි පාවිච්චි කරනවා කියලාද? නෑ අපි කියන්නේ මාමා හොර සල්ලින් පාවිච්චි කරනවා කියලා නෙමෙයි. එහෙනම් මොකද්ද ඔය කියන කතාව? හැබැයි මාමා මේ දෂ්ටි ගණන් කරලා තියෙන හොරසල්ලි. හරි මාමට විශ්වාස නැත්තම් මාම වරන් බලන්නකෝ මේක හොර සල්ලියක්ද නැද්ද කියලා. කොහෙද ඉන්න බං? ඇත්ත නේන? දෙයියනේ. එතකොට මම වාහනේ විකුණලා ගත්ත ඔක්කොම සල්ලි හොරසල්ලිද? දැන් කලබල වෙලා වැඩක් නෑ මාමේ. මම වංචාවකට අහු වෙලා ඉන්නේ. අපිට පුළුවන් මාමට උදව් කරන්න. ඒ කොහොමද පුතා? කියන්නකෝ මම කියන දෙයක් කරන්න. හරි එන්න ඔගෙට කතා කරමු. හරි ඔයාලා බයිස්කල් ගානේ අපි දුන්නා කියන අපිට අවශ්‍ය තොරතුරු ටික දැනගන්න. හරි පුතා කියන්නකෝ දැන් මගෙන් මොකද වෙන්න ඕනේ? මාමේ අපිට පොඩි තොරතුරු ටික දැනගන්න විතරයි තියෙන්නේ. ඔව් මොනවද ඒක? සාමාන්‍යයෙන් මාමගේ වෑන් එක ගත්තේ කවුද? එයාගේ නම්බරේ වගේ දේවල්. පුතා හදිස්සියේ කතා කරපු ඉන්න මම යාළුවෝ තොරතුරු වැඩි දන්නේ නැහැ. මම ඉන්ටර්නෙට් එක හරහා තමයි වාහනේ දුන්නේ. ෆෝන් නම්බරයක් නම් තියෙනවා. අපි එහෙනම් ඒ නම්බරේට කතා කරලා බලමු. Hey, Mom?
ෆෝන් එක වැඩ නැහැ. මට මේකේ SIM එකක් අයින් කරලා වගේ. දැන් අපි ගාව වාහනේ ගත්ත එක්කෙනාගේ ඇඩ්‍රස් එකකුත් නැහැ. ෆෝන් නම්බර් එකක් නැහැ. මොකද කරන්නේ හේෂණ? හරි. මාමට වාහනේ නම්බර් එක මතකයිද? වාහන නම්බර මතකයි? චුට්ටක් කියන්න බලන්න. සාවි ඔන්න මතක තියාගන්න. HC චුට්ටක් කියන්න මාමේ. කියන්න මාමේ. HC 63 88. ආයි කියන්නේ මම HC 63 88. ඒ කියවද? මට ඔය වань කොහොමද මතක තියෙන්නේ ඒෂර ඊයේ මම ඔයාලගෙන් ගත්තා ඒ වාහනේ මොකා? ඒ කියන්නේ වාහනේ නලවයි තියෙන්නේ. කේමන්ත ඔයාට කොහින්ද මේ වාහනේ හම්බුනේ? ඊයේ ඔයාලගේ දරින් බස් තිබ්බේ නෑනේ ඉතින් මම පාරේ ආපු වාහනේකට අත දැම්මා ඉතින් කවුද දන්නේ හොරු කියලා දැන් මොකද හේෂණ කරන්නේ? කේමන්ත ඔයාගේ ෆෝන් එක බලන්න කිව්ව නේද වාහනේ? ඔව් ඉතින් අපේ ප්‍රශ්න ඔක්කොම විසඳුණානේ. කොහේ විසඳලා ගන්නේ? ඇයි ෆෝන් එක වෑන් එක ඇතුලේ. ෆෝන් එකේ GPS එක ට්‍රැක් කරලා අපිට වාහනේ දින තැන හොයාගත්තා නේ. එතකොට වාහනේ දිනවා කියන්නේ වාහනේ තියන්නේ ඒ පොට් එකේ. අපිට ඒ පොට් එකේ දින තැන හොයාගත්තා නේ. ෂා. නියම අයිඩියා. වාහන හරිම බුද්ධිමත් පුතා. හරි. සමි මොකද වැඩ කරන්නේ? බෑග් එක යන්නේ. Gimana? Nomor ikan mana? itu apa isi kali hasil isi Hai, baru dia. Oh ya. පුතා වාහනේ මතකද? Nah, uncle ini, abi uncle lo udah latih. Abi uncle lo udah latih. Uncle langsung kan dah. හරි යන පරිසරෙ පුතා. පුතා. Abi ini. හරි. මේක දෙන්නේ ගියහම මේ ළඟම තමයි වාහනේ තියෙන්නේ. එහෙනම් මගේ ෆෝන් එකක් ගන්න පුළුවන් Aku follow terus. Mana mana? Oi, kau bisa betul ini. Itu yang. අපරාධන වෑන් එකක් මිස් වුණානේ අනික අපි අල්ලගමු. වර්ධවලයක් උන්නේ නැහැ. හේමන්ත ඔයාට මොන්නේ ගම දෙන්න අපි ගග්ගාලේ ගිහිල්ලා බලන්න එන්නම් එයා කොහෙට යන්නේ කියලා. නෑ නෑ මාත් එන අපි ඔක්කොම යන් අල්ලගන්න අන්න දැනේ නැවතුවා. අපි අපේ අනිත් කට්ටියන් මෙතන ගිහලා. මොකද? හලෝ. ගවිෂ හෙෂිල් කතා කරනවා. ඔව් හෙෂිල් කියන්න. සාවින්දි ගවීෂ ඇහෙනවද? ඔව් හෙෂිල් කියන්න. මේ ඔයාලා ඉන්න තැන ඉඳන් දකුණු පැත්තට තියෙන පාර කෙලින්ම ඇවිල්ලා ඉස්සෙල්ලාම හම්බෙන වම් පැත්ත පාරට ඇවිල්ලා ඒකෙන් දිගටම එන්න. අපි ඉන්න තැන හම්බෙයි. අපිට වෑන් එක තියෙන තැන හොයාගන්න පුළුවන් වුණා. හරි ගවිෂ අපි යන්න ඉක්මනට. අන්න ගවීෂ සාවින්දි එන්න. අපි දැන් ඔක්කොම එකට. මේක තමයි පොත් එක.
මේ හරිය බයිසිකල් ටික දාගන්න. අපි මේකනේ මාවට දැනුම් දෙමු. මාමේ අපි පොට්ටක හොයාගත්තා. මාමගේ වෑන් එකත් එතන තියෙනවා. දැන් මම පොලිසියත් එක්ක එතනට එන්න. මම මාමට ලොකේෂන් එක දාන්න. අපි ඔක්කොම මේක ඇතුළට ගියොත් එක්කෙනෙක් හරි අහුවොත් අපි ඔක්කොම අහු වෙන සම්භාවිතාවය වැඩි. ඒ හින්දා අපි එක්කෙනෙක් මේකට පැනලා ඔත්තු ටිකක් දැනගන්න. හරි එහෙනම් යන්න. ඒ හොරුන්ට අහු වෙන්න නම් හිතන්නවත් එපා. මම මේ දෙන භාණ්ඩේ ඔයා පරිස්සම් කරලා තියාගන්න. ඒකෙන් අපිට පණිවිඩයක් දෙන්න වට මොකක් හරි අනතුරක් වුණා. හරි හේසල. ඔයා බයෙන් ඉන්නකම්. මේකෙන් ආවට සංඥාවක් දෙන්න. මේකත් ඔයාට ඕන. ඒ කියන්නේ අපේ සැකේ හරි. udah gitu. Tunggu Ben. Bos Ben. Abila, aku balon deh. Mungkin tuh. Anak. Balon deh. Mau apa? Orang ada Abila. ඔයාලා කවුද? ඔයාලා මොකද මෙතන කරන්නේ? කේමන්තගේ පණිවිඩයක්. ඒ කියන්නේ කේමන්තර මොකක් හරි කරදරයක්. මේක තමයි අපේ වැඩ පෙන්නන්න ආලා. යා. අරවරේ බොස්ට පෙන්නන්න. Bring him here. Okay, boss. Who is he? Bring him inside and keep him there. Okay, boss.
පස්සේ රටයක් කරන බෑ. පොඩ්ඩක් හිටම් බෑ. අපේ වැඩේ හරි. ඔබ කවුරුට කෑ ගන්න හදන්න එපා. බතේ තා කවුරුට ආවද? බතේ තා කවුරුට ආවද? යන්න. බතේ තා කවුරුට ආවද? මෙයාලා මෙතන තමයි මේ ජාවාරම කරලා තියෙන්නේ මෙච්චර දවසක්. ඌරේද? ඒ කියන්නේ අපිට ඕන ට්‍රාෆික් දැන් තියෙනවා. ඔව්. අපි යන්න අපි අනිත් කට්ටිය හරි. මෙයාලගේ ලොක්ක සුද්දේ. දැන් මෙයාව අල්ලගන්න අපි සෑනක් ගමු. අපි අනිත් ඔක්කොම හොය ටික අල්ලගත්තා. අපිට ඕන කරන සාක්ෂිත් හොයාගත්තා. එහෙනම් දැන් තියෙන්නේ ඔයා කියපු ඒ සුද්දව අල්ලගන්න. එහෙනම් අපි යමු අපි ඉතුරු වැඩේට. ඔන්න එහෙනම් අපි ඒ වික්‍රමෙත් කරා. අදින් පස්සේ මේ පළාතේ හොරසල්ලි ජාවාරම් නෑ. හරි අපූර්ව ඉලංදාරින් ටිකන වෙලාව. අද මොකද කට්ටිය අල්ලපු අඩව්ව? මොනවද තියෙන්නේ මොනවද? අපි ටිකක් සෙල්ලම් මෙන්න බ්‍රේකින් නිවුස් එකක් යනවා. බ්‍රේකින් නිවුස් එක? පසුගිය දිනවල වයඹ පළාතේ ප්‍රදේශ කිහිපයකින්ම මෙම හොර මුදල් නෝට්ටු ජනගත වී ඇත. ආරංචි මාධ්‍යවේදීන් මෙම හොර මුදල් නෝට්ටු ඔච්චු ගසන ස්ථානය ගැන පොලිසිය විසින් මෙහෙයුම් පවත්වාගෙන යන අතරතුර ඒ පිළිබඳව ලැබුණු පොඩුවක් ඔස්සේ සූක්ෂම ලෙස පරීක්ෂණ පවත්වාගෙන ගොස් ඇති මෙම කුඩා ළමුන් පිරිස එම මුදල් ඔච්චු ගසා ඇති කම්හල සහ ජාවාරම් කරුවන්ට ඉතා සාර්ථක ලෙස වඩලා අත්අඩංගුවට ගෙන පොලිසියට බාර කර ඇති බව වාර්තා වේ. එම වීර්තියා සිදු කළ ළමුන් පිරිස සැබවින්ම උච්ච වීරයක් වශයෙන් ඉතිහාසයට ඇතිවේ. මෙන්න එම විශේෂ පුවත නැවතයි. මේ අපේ පැත්තේ කවුද පෙච්චර හරියක් කර පොඩි ළමයි? උන්නේ නම් අපි යන් ටීවී එකේ ගියා. මල්ලි